Hello guys, අපි කලින් vlog එකකුත් දාන්න බැරුණා. අපි දැන් මේ අද vlog එකක් දාන්න අපි යන ගමන් ඉන්නේ දකුණු පළාතට. අපි දැන් ඉන්නේ කොස්ගොඩ. ඒ කොස්ගොඩ ඉක්වට කොස්ගොඩට තව කිලෝමීටර් 2-3ක් විතර තියෙනවා ඉස්සරහින්. ඕගොල්ලෝ දන්නවද දන්නවත් දන්නේ නැති අපේ ඉන්ට්‍රෝ එක දකිද්දි අපි කොහෙද යන්නේ කියලා. මම ඕගොල්ලන්ට බජට් ඒ ඔක්කොම විස්තර මේ කියන්න යන ගමන් ඕගොල්ලෝ වීඩියෝ එක ඉවරන ගමන් බලන්න. අපි යාව පොඩ්ඩක් බීච් එකට. අපි මග දිගට අපි විස්තර කතා කරමු. අද අපේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකකුත් ඊයේ තිබ්බේ. අපි යාට දැන් කේක් එකකුත් අරගෙන යාව පොඩ්ඩක් සර්ප්‍රයිස් කරන්න යනවා. ඒකම අපේ ට්‍රැවල් ෆැමිලි එකට අද අපේ යාළුවෙකුත් එකතු වෙනවා ගාල්ල ඉඳලා. අපි ඔක්කොම විස්තර කතා කරමු යන ගමන්. එහෙනම් අපි යන් ඉස්සරහට. මෙතන තියෙන පෙරේසන්ස් අපේ යාළුවට දැන් කේක් එක ගන්න යන්නේ. ඒකත් අරගෙන අපි යනවා දැන්. Let's go guys. අපි යා. guys අපි දැන් යන ගමන් ඉන්නේ. දැන් හික්කඩුව ටවුන් එක පාස් කරලා ගාල්ල පැත්තට යනවා. තව කිලෝමීටර් 2ක් විතරදී අපි ලොකේෂන් එකට එනවා. මේ මං එක්ක හැමදාම මං එක්ක ට්‍රැවල් කරන අපේ පැතුම් මල්ලි. Wow. අනික් කට්ටිය ඔයගොල්ලෝ දැකලා නැතිද මගේ ෂෝට් වීඩියෝ වල මං ඒගොල්ලෝ ඉන්නවා. අපි අද බලමු අපි එක්ක යන සෙට් එකම යම්මා. ගායිස් අපි දැන් මේ ලොකේෂන් එකේ ඉන්නේ. මේ කියන ලොකේෂන් එක. අපේ කට්ටිය කන්න කියලා මං හිතන්නේ. අපි වාඩි නේද කතා කරේ? ගියාද? 6 දෙනයි. එයාදර දැන් බයික් එකේ ගියේ. දැන් එනවද? අපේ බර්ත්ඩේ එක නා කන ගමන් ඉන්නේ. අපිට ගයිඩ් ඉස්සලා අපේ කේක් එක ලෑස්ති කරමු. මාරම ලස්සන ලොකේෂන් එක. අපි නම් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් කවදාවත් හම්බෙලා නැහැ. මාරම ලස්සනයි විතර. අපි ඒ කතා කරපු අයියා මේ පොඩ්ඩක් එළියට ගිහලා කියලා කිව්වා. එයා දැන් එන්නම් කියලා කිව්වා. අපි ආවට පස්සේ අපි ආගෙන් ඔක්කොම ඩීටේල්ස් ටික ඉල්ලගමු. මෙතනට එන්නේ කොහමද? ඒ ඔක්කොම ටික. එහෙනම් අපි යාළුවා වෙනකන් ඉමු. අපිට දැන් මෙතන අයියා හම්බුණා. හරි. සෙට් එක ගොඩක් සතුටුයි. මේ අයියා තමයි අපිට ඔක්කොම ප්ලේස් එක සෙට් කරලා දුන්නේ. මේ අයියා එක තමයි මෙතන. ඔයගොල්ලෝ බලලා මේකෙන් අපි ඩීටේල්ස් ටික අහමු කොහොමදයි මෙතන වෙන්නේ වාගේ වැඩ. අද ප්‍රයිවට් ටුවර් එකක් තියෙන ඔයාලට පැය 2:00මාරක වගේ රයිඩ් එකක්. අපිට මෙතන තමයි මෝයකට තියෙන්නේ. මෙතන එහා පැත්තෙන් තමයි මුහුදට වැටෙන්නේ. මෙතනින් ටුවර් එක පටන් ගරන් මෙතනින්ම තමයි ටුවර් එක ඉවර කරන්නේ. සාමාන්‍යයෙන් කිලෝමීටර් 6ක් වගේ. 6ක් වගේ. ලෝන් ඒරියා එකක් පැය 2:00මාරක් ඇතුළත පදින්න දිනවා. නිතරම පැඩල් කරන්න නෑ. සමහර තැන්වල නැවතිලා ගස් යට කඩොල් ගස් තියෙනවා. පොඩ්ඩක් විවේකයක් ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් අවුරුදු 600කට වැඩිය පරණ නුග ගහක් තියෙනවා. ඒකට නැගලා පොඩි රෙස්ට් එකක් ගන්න පුළුවන්. ওই පොයින්ට් එක තමයි රෙස්ට් කරන්න පුළුවන්. ඊට අමතරව අපිට දූපත් තියෙන ඒරියා එකේ යන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ මහන්සි වෙන විදිය අනුව තමයි අපි ටුවර් එකේ යන දුර ප්‍රමාණය තීරණය වෙන්නේ. කිලෝමීටර් 6ක් කියන්නේ සාමාන්‍යයෙන් ලොකු ඒරියා එකක්. උඩරිම යන්න try කරමු.
ඔයගොල්ලෝ කෑම එහෙම කොහොමද මෙතනින් ගන්න පුළුවන්ද? ඔව් මෙතනින් ගන්න පුළුවන් පොඩ්ඩක් කලින් කියන්න ඕන අම්මලා එහෙම හදලා දෙන්න කෑම. මෙහෙ නැතත් මේ ළඟ තියෙනවා ෆැමිලි රෙස්ටුරන්ට් එකක්. අපි ආවද නෑ මේ පැත්ත කෑම මාර රායි කියලා. අපි මේ පැත්ත නම් එද්දි මෙහෙට අම්මලා කෑමනේ තියෙන්නේ. හරි අපි එහෙනම් අපි මේක කරමු අපේ යාළුවෝ බලමු. ඔව්. යාළුවෝ කට්ටිය එන ගමන් ඉන්නේ. අනිවාර්යයෙන්. හරි thank you එහෙනම්. හරි. ඔයාලා පරක්කුයි. අපේ ඩිලා අයියා. අපේ මායියා කල් බර්ත්ඩේ ගර්ල් අපේ. අයිබෝවන්. වෙයින් අපි අලුත් සමාජිකයි අයියේ. අපි යන් එන අපේ ටුවර් එකට. Ayo dari tangan. Ya udah macet kayak marganya nih. මේ තියෙන කලින් අර අය කිව්ව කඩොල් ගස්සාය මේ ඒරිය මාර කූල්. ඔයගොල්ලන්ට පොඩ්ඩක් රෙස්ට් එකේ ඉඳලා පැඩල් කරන්න නැතුව පොඩි විවේකයක් අරගෙන යන්න පුළුවන්. ඒ වගේම මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා රිලැක්ස් වෙන්න, පොඩි ෆන් එකක් ගන්න මේ වගේ තැනකට එන්න කියලා. guys අපි දැන් කයාකින් යන ගමන් ඉන්නේ. අපි ඉස්සරහ කේක් එක ලෑස්ති කරේ. ඊට පස්සේ එතනින් ඉඳපු අර අයියා කිව්වා ඒගොල්ලෝගේ ලක්ෂණ මේ ලොකේෂන් එකක් තියෙනවා. එතනින් කේක් එක යාගොල්ලෝ ගානට arrange කරලා දෙන්නම් කියලා. අපි දැන් එතන යන ගමන් ඉන්නේ. අපේ යාළුවා තාම දන්නේ නැහැ. අපි එයාට තාම කේක් එකක් මේ arrange කරලා දෙන්නේ කියලා. අපි බලමු. එයා කොහොමද ප්‍රතිචාර දක්වයිද කියලා. පුදුම අමාරුවක් තියෙන්නේ. අපි දෙන්න තාම මේක පොඩ්ඩක් අමාරුයි එහෙම මෙහි කරගන්න. ඔයගොල්ලත් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න අනිවාර්යෙන් එන්න. මාරම අත්දැකීමක් තියෙන්නේ. අත් දෙකටත් හොඳ ගණන්. Ando satu ini. Akende. Ready lah hari birthday ya. Bila yo koreng anjing nih. Ayun yo. Nah, wain. අපි දැන් හිමින් යන ගමන් ඉන්නේ ඉස්සරහට. අපි මේ ඉස්සරහ තියෙන ගහ අවුරුදු 250 300ක් විතර පරණ ගහක් කියලා කියනවා මේකුලා කියනවා. අපි දැන් මේ ගහට පොඩ්ඩක් නැගලා පොඩි රෙස්ට් එකක් ගන්නවා. මේක මාරම අත්දැකීමක් එන කට්ටියට. අපේ කට්ටිය නම් ගියා ඉස්සරහට. අර යන්නේ අපේ කට්ටිය. මේ වගේ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න ඕගොල්ලොත් එන්න. බජට් අඩුයි. එක්කෙනෙක්ට රුපියල් 1500 වඩා අඩුයි. ඕගොල්ලොත් එන්න මේ වගේ අත්දැකීමක් ලබා ගන්න. Lalu di mana kunci mana gue
අවුරුදු 250ක් විතර පරණයි නේ. මේකද උපසම්පදාව කරනවාදයි මේ අලුතෙන් හදපු. බොයිස් අපේ පැතුම් මල්ලි තමයි කවල් ගන්න දක්ෂයා. කො පැතුම් මල්ලි යම් අරන් ඉන්නේ. මේක නම් හරි අමාරු වැඩක්. අත් දෙක නඩිනවා. ඕගොල්ලන්ත් එන්න මේ වගේ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න. මේගොල්ලෝ කිලෝමීටර් 6ක් විතර දිනවා කියලා කියන්නේ. ඔව් ඒ වගේ ආසන්න ගානක් තියෙනවා යන්න එන්න බලද්දි. අපි මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. අපි ඊළඟ ටුවර් එකේදී හමු වෙමු. එහෙනම් අපි ගියා. ඔය දෙන්න එකම දැනද? තාරක් අර දීලා මෝරියල් එක. හැමදාම අයියා තාරක් අය බර ගන්නව නේදයි?